අයිබෝවන් මේ කෙටි පණිවිඩය නිකුත් කිරීමට මා හිතුවේ පහුගිය දින කීපය තුළ වර්තමාන ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය මීට පෙර හිටපු ජනාධිපතිවරුන්ට වඩා තුන්ගුණයක් වැඩි කරගෙන ඇති බවත් වර්තමාන ජනාධිපතිවරයා තමන්ගේ පුද්ගලික හෝ වෙනත් කටයුතු සඳහා වැඩිපුර මුදල් වෙන් කරගෙන තිබෙන බව හුවා දක්වන ප්‍රවෘත්ති පළ වුණා. ඉතින් මේ වර්තමාන ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයේ තිබෙන රුපියල් බිලියන 11ක මුදලින් වැඩිම ප්‍රමාණයක් වෙන් කර තිබෙන්නේ ඔබේ එහෙම නැත්නම් මහ ජනතාවගේ සුභසිද්ධිය සඳහා වන ව්‍යාපෘති සඳහා බව ඔබ දන්නවාද? මම ඒ ගැන උදාහරණ කීපයක් කියන්නම්. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සඳහා රුපියල් බිලියන 5ක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම මා විසින් යෝජනා කරන ලද පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ප්‍රවේශය සඳහා රුපියල් බිලියනයක් එහෙම නැත්නම් මිලියන 1000ක් වෙන් කරලා තිබෙනවා. ඉතින් මේ මුදල් ජනාධිපතිවරයාගේ පුද්ගලික වියදමට හෝ එහෙමත් තබා ජනාධිපති කාර්යාලයේ එතුමාගේ වෙනත් රාජකාරි සඳහාවත් යොදා ගන්න මුදල් නෙවෙයි. දැන් උදාහරණයක් ලෙස පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්ති අපි තව ටික කාලෙකින් එළියට ගෙනනවා. ඒ සඳහා වන අනපනත් සමග මේ වගේ වියදම් අපට ඉදිරියේදී කරන්න පුළුවන්. නමුත් මම මේ ගැන ජනාධිපතිවරයා සමග කතා කරද්දී අපි එතුමාට අවශ්‍ය වුණේ රටේ ආර්ථිකයට මේ පර්යේෂණ සහ සංවර්ධන ඉක්මනින් දායක කරගන්න. මීට පෙර හිටපු ජනාධිපතිවරුන්ගේ වැය ශීර්ෂවල තිබුණා එක ප්‍රධාන අංගයක් ලයින් අයිටම් එකක් ජනාධිපති උපදේශකවරුන් සඳහා වූ වෙන්කිරීම. දුසිම් ගණන් උපදේශකයෙක් හිටියා. නමුත් වර්තමාන ජනාධිපතිවරයාට මාද ඇතුළුව උපදේශකයන් කිහිප දෙනයි ඉන්නේ. ඒ සඳහා වන වියදම රුපියල් 0යි.